ආයිබෝවන් ඔයාලා හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් ගොඩාක් දෙනා මගෙන් අහන ගැටලුවක් තමයි අක්කේ කප් කේක් 12ක් අයිසිං කරනවා නම් ඒකට අයිසිං කොච්චර යනවද? ග්‍රෑම් 500 කේක් එකක් ඩෙකරේට් කරනවා නම් ඒකට අයිසිං කොච්චර යනවද? කිලෝ එකේ කේක් එකක් ඩෙකරේට් කරනවා නම් ඒකට අයිසිං කොච්චර යනවද? ඉතින් මේ විදියට ගොඩාක් දෙනා මගෙන් හැමතිස්සෙම මේ වගේ දේවල් අහනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ අපි ග්‍රෑම් 500 කිලෝ එක කියලා කිව්වට අපිට ඒකට වැය වෙන බටර් අයිසිං ප්‍රමාණය ඒ කේක් එකේ ඩිසයින් එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඔයාලට දල අදහසක් ගන්න අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද කියලා. ඉතින් මේක මම ඔයාලට කියන්නේ දල වශයෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න. මුලින්ම අපි බලමු මේ වගේ නේකඩ් කේක් එකක් හදනවා නම් අයිසිං කොච්චර යනවද කියලා. ඉතින් නේකඩ් කේක් එකක් කියන්නේ මේකේ මේ ලේයර්ස් අතරට අයිසිං ෆිලිං එක දාලා ඊට පස්සේ මේ කේක් එකේ ක්‍රම්ස් පේන විදියට අපි හීනි ක්‍රම් කෝට් එකක් යනවා. කොටින්ම කිව්වොත් ක්‍රම් කෝට් කරනවා කියන එක තමයි මේ නේකඩ් කේක් ස්ටයිල් එකටත් අපි භාවිතා කරන්නේ. ඉතින් මේ විදියට කරනවා නම් ග්‍රෑම් 250 කේක් එකකට ඔයාලට අයිසිං ග්‍රෑම් 150ක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් ග්‍රෑම් 500 කේක් එකක් කරනවා නම් ඔයාලට අයිසිං ග්‍රෑම් 250ක් විතර අවශ්‍ය වෙනවා. ග්‍රෑම් 750 කේක් එකක් කරනවා නම් ඔයාලට අයිසිං ග්‍රෑම් 300ක් විතර අවශ්‍ය වෙනවා. කිලෝ එකේ නේකඩ් කේක් එකකට අයිසිං ග්‍රෑම් 450ක් අවශ්‍ය වෙනවා. කිලෝ එකමාර නේකඩ් කේක් එකකට අයිසිං ග්‍රෑම් 650ක් විතර ඕන වෙනවා. කිලෝ දෙකේ නේකඩ් කේක් එකකට අයිසිං ග්‍රෑම් 850ක් විතර ඕන වෙනවා. ඒත් එක්කම කිලෝ 3 නේකඩ් කේක් එකකට අයිසිං ග්‍රෑම් කිලෝ 1යි ග්‍රෑම් 200ක් විතර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට ඔයා ග්‍රෑම් 250 කේක් එකක් ක්‍රම් කෝට් කරනවා නම් ඒකේ ෆිලිං එකටයි ක්‍රම් කෝට් එකටයි ඔක්කොටම යන්නේ බටර් අයිසිං ග්‍රෑම් 150යි. ඊට පස්සේ අපි බලමු ස්ටෑන්ඩඩ් ෆිනිෂ් එකට කේක් එකක් අයිසිං කරනවා නම් කොච්චර අයිසිං අවශ්‍ය වෙනවද කියලා. ස්ටෑන්ඩඩ් ෆිනිෂිං එක කියලා කියන්නේ අපි මේ ලේයර්ස් අතරට දාන අයිසිං එකයි ක්‍රම් කෝට් එකයි ඊට පස්සේ මේ වගේ තනිකරම අයිසිං වලින් නෝමල් ඩෙකරේට් කරන කේක් එකට. ඉතින් ඒ විදියට ඔයාලා ග්‍රෑම් 250 කේක් එකක් ඩෙකරේට් කරනවා නම් අයිසිං ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා. ග්‍රෑම් 500 කේක් එකක් ඩෙකරේට් කරනවා නම් අයිසිං ග්‍රෑම් 350ක් අවශ්‍ය වෙනවා. ග්‍රෑම් 750 කේක් එකක් ඩෙකරේට් කරනවා නම් අයිසිං ග්‍රෑම් 450ක් අවශ්‍ය වෙනවා. කිලෝ එකේ කේක් එකකට අයිසිං ග්‍රෑම් 650ක් අවශ්‍ය වෙනවා. කිලෝ එකමාර කේක් එකකට අයිසිං ග්‍රෑම් 950ක් අවශ්‍ය වෙනවා. කිලෝ දෙකේ කේක් එකකට ඔයාලට අයිසිං ග්‍රෑම් කිලෝ 1යි ග්‍රෑම් 400ක් විතර අවශ්‍ය වෙනවා. කිලෝ 3 කේක් එකකට ඔයාලට අයිසිං ග්‍රෑම් කිලෝ 2යි ග්‍රෑම් 200ක් විතර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට ග්‍රෑම් 250 කේක් ලේයර්ස් ඇතුළට අයිසිං දාලා ක්‍රම් කෝට් කරලා මේ විදියට කේක් එක වටේ අයිසිං වලින් නීට් කරගන්න ඔයාලට බටර් අයිසිං ග්‍රෑම් 250ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු මේ විදියට හෙවි ඩෙකරේෂන් කරනවා නම් කොහොමද ඒ සඳහා අවශ්‍ය වෙන අයිසිං ප්‍රමාණය කියලා. කේක් ලේයර්ස් ඇතුළට ෆිලිං එක දාලා ක්‍රම් කෝට් කරලා ඊට පස්සේ රොසෙට් එකෙන් හරි හෙවි ඩෙකරේෂන් එකකින් ඔයාලා කේක් ඩෙකරේට් කරනවා නම් මේ වගේ ප්‍රමාණයන් තමයි අවශ්‍ය වෙන්නේ. ග්‍රෑම් 250 කේක් එකක් ඩෙකරේට් කරන්න අයිසිං ග්‍රෑම් 450ක් ඕනේ. ග්‍රෑම් 500 කේක් එකක් ඩෙකරේට් කරන්න අයිසිං ග්‍රෑම් 900ක් ඕනේ. ග්‍රෑම් 750 කේක් එකක් ඩෙකරේට් කරන්න අයිසිං ග්‍රෑම් කිලෝ 1යි ග්‍රෑම් 300ක් විතර ඕනේ. කිලෝ එකේ කේක් එකක් ඩෙකරේට් කරන්න අයිසිං ග්‍රෑම් කිලෝ 1යි ග්‍රෑම් 800ක් විතර ඕනේ. කිලෝ එකමාර කේක් එකකට අයිසිං ග්‍රෑම් කිලෝ 2මාරක් විතර ඕනේ. කිලෝ දෙකේ කේක් එකකට අයිසිං ග්‍රෑම් කිලෝ 3ක් විතර ඕනේ. කිලෝ 3 කේක් එකක් තනිකරම රොසෙට් එකෙන් ඩෙකරේට් කරන්න ඔයාලට අයිසිං කිලෝග්‍රෑම් 4ක් විතර ඕනේ. ඊට පස්සේ අපි බලමු කප් කේක්ස් මේ විදියට රොසෙට් එකෙන් ඒ කියන්නේ 1M නොසෙල් එකෙන් සහ 2D නොසෙල් එකෙන් ඩෙකරේට් කරනවා නම් කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ එක කප් කේක් එකක් රොසෙට් එකෙන් ඩෙකරේට් කරන්න අයිසිං අපිට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 25ත් 30ත් අතර ප්‍රමාණයක්. ඉතින් මේ විදියට කප් කේක් 4ක් ඩෙකරේට් කරනවා නම් ඔයාට අයිසිං ග්‍රෑම් 150ක් විතර අවශ්‍ය වෙනවා. කප් කේක් 6කට අයිසිං ග්‍රෑම් 200ක් විතර අවශ්‍ය වෙනවා. කප් කේක් 12කට අයිසිං ග්‍රෑම් 400යි. කප් කේක් 24කට
අයිසින් ග්‍රෑම් 800යි. ඉතින් ඔයාලා විශාල වශයෙන් හදා ගන්නවා නම් මේ ප්‍රමාණයන් ඔයාලට වැඩි කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට එන තවත් ගැටලුවක් තමයි කප් කේක් 4ක් හදන්න මම කොහොමද අයිසින් ග්‍රෑම් 150ක් හදාගන්නේ? කිලෝ එකේ කේක් එකක් ක්‍රම් කෝට් කරන්න මම කොහොමද අයිසින් ග්‍රෑම් 450ක් හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම ඔයාලට ඒකත් ලීසි කරලා දෙනවා. ඉතින් මෙතන මම මේ chart එකේ දාලා තියෙනවා ඔයාලට අයිසින් ග්‍රෑම් 150ක් හදනවා නම් කොච්චර බටර් ඕනද, කොච්චර අයිසින් sugar ඕනද කියලා. අයිසින් ග්‍රෑම් 250ක් හදනවා නම් කොච්චර බටර් ඕනද, කොච්චර අයිසින් sugar ඕනද කියලා. ඉතින් මේ chart එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගත්තොත් ඔයාලට ඒකත් මතක තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වෙනදා වගේම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොකද ගොඩාක් දෙනාට කිලෝ එකේ කේක් එකක් ඩෙකරේට් කරනවා නම් කොච්චර අයිසින් හදා ගන්න ඕනද? ඒ වගේම කප් කේක් 12ක් ඩෙකරේට් කරනවා නම් ඒකට අපි අයිසින් කොච්චර හදා ගන්න ඕනද? ඉතින් මේ ගැන හරි අයිඩියා එකක් නැහැ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට දල වශයෙන් අවශ්‍ය අයිසින් ප්‍රමාණය තමයි කියලා දුන්නේ. ඉතින් මම හිතනවා වෙනදා වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.